සුබ දවසක් ඔබට 2025 අලුත් අවුරුදු ලග්න පලාපල ඔබට ගෙන එන්නේ දෙසැම්බර් මාසය දක්වා කාල සීමාවට. ඉතින් ඉදිරි කාල සීමාවෙදී වැදගත් වෙන ඔබට ග්‍රහමාරු කීපයක්ම සිද්ධ වෙනවා. ඔබ දන්නවා ඊයේ දවස තුල සෙනසුරු මාරුව සිද්ධ වුණා අවුරුදු 2කමාරකට පස්සේ. ඉතින් මේක බොහෝ ලග්න වලට වැදගත් වුණා. සමහර ලග්න වලට සුබඵල ගෙන දුන්නා. සමහර ලග්න වලට අසුබඵල මිශ්‍රඵල මේ විදිහට ගෙන දුන්නා. ඉතින් අවුරුද්දෙන් පස්සේ ඉදිරි කාල සීමාව තුලත් විශේෂයෙන් රවි මාරුවක් සිද්ධ වෙනවා අප්‍රේල් 14 වෙනිදා. රවි ග්‍රහයා මේෂ රාශියට ගමන් කරලා උච්ච වෙනවා. කුම්භ ලග්න හිමියන් ගත්තාම ඔබගේ 3 වෙන්නට ගමන් කරන්නේ රවි ග්‍රහයයි කාල සීමාවේදී. ඒ වගේම ගුරු මාරුවක් සිද්ධ වෙනවා මැයි 14 වෙනිදා. ගුරු ග්‍රහයා මිථුන රාශියට ගමන් කරන්නේ. කුම්භ ලග්න හිමියන්ගේ මේ වෙනකොට 4 වෙන්නේ ගමන් කරන්නේ. 5 වෙන්නට තමයි ගුරු මාරුවෙන් පස්සේ ගමන් කරන්නේ. ඒ වගේම රාහු කේතු මාරුවක් සිද්ධ වෙනවා මැයි 18 වෙනිදා. කුම්භ සහ සිංහ රාශි වලට ගමන් කරන්නේ. ඔබගේ කුම්භ ලග්න හිමියන් ගත්තාම ලග්නයට රාහු ග්‍රහයා ගමන් කරනවා. 7 වෙන්නට කේතු ග්‍රහයා ගමන් කරනවා. මූල ත්‍රිකෝණ බලයෙන් තමයි රාහු කේතු ග්‍රහයන් ගමන් කරන්නේ. ඉතින් මේ ග්‍රහ තත්වයක් එක්ක ඔබට සුභ අසුභ මිශ්‍ර පලාපල සහිතව තමයි ඉදිරි කාල සීමාව ගත වෙන්නේ. මේ වෙනකොට ඔබ ලග්නේ රාශියක තත්වයක ගමන් කරන බව ඔබ දන්නවා. කුම්භ ලග්න හිමියන්ගේ දෙවැන්නේ තමයි ශනි ග්‍රහයාගේ මාරුවෙන් පස්සේ ගමන් කරන්නේ. ඉතින් අලුත් අවුරුද්ද ආරම්භ වෙනකොට ඔබගේ හොඳ යහපත් ග්‍රහ තත්වයක් තියෙනවා. මොකද ධනස්ථානය බලවත් වෙලා ගමන් කරනවා. රවි බුධ ශනි සිකුරු රාහු කියන ග්‍රහයන්. කුම්භ ලග්න හිමියන් සෙනසුරු මාරුවත් එක්ක යම්කිසි ගැටලුකාරී තත්වයක ඉන්නවා වෙන්නත් පුළුවන්. සෙනසුරු ග්‍රහයාගේ ලග්නේ රාශියක තත්වයක් එක්ක. නමුත් ඉදිරි කාල සීමාවේ තියෙන ග්‍රහ තත්වයක් එක්ක ග්‍රහ මාරුත් එක්ක ඔබට සුබඵල ගෙන දෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔබට සමබර වීමක් සිද්ධ වෙනවා මේ ග්‍රහ මාරුත් එක්ක ඔබගේ ඉදිරි කාල සීමාව. මුලින්ම ධන තත්වය ගැන කතා කරොත් ඔබගේ අවුරුද්ද ආරම්භ වෙනකොට ඔබට හොඳ ධන තත්වයක් තියෙනවා. ආර්ථිකය යහපත් මට්ටමක තියෙනවා. මොකද ධනස්ථානයේ බලවත්ව ගමන් කරන නිසා ඔබට ඉතුරු කිරීම වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය විදිහට අලුත් අවුරුදු සමරන්න ඇඳුම් පැළඳුම් ආහාර පාන නිවාස සැරසිලි විනෝද ගමන ආදියට අවශ්‍ය විදිහට මිල මුදල් ලැබෙනවා. ඒ නිසා ගැටලුවකින් තොරව ධන තත්වය අයවැය සමබරව පවත්ව ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඉදිරි කාල සීමාව තුලත් ඒ වගේ ඔබගේ මැයි මාසයෙන් පස්සේ ගුරු ග්‍රහයාගේ මාරු වීමත් එක්ක ඔබගේ 5 වෙනිට පුත්‍රස්ථානයට ගමන් කරන්නේ. මේ නිසා ඔබට මුදල් තත්වය යහපත් මට්ටමක පවත්ව ගන්න හැකියාව තියෙනවා. ඉතුරු කිරීම වර්ධනය කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ රාහු ග්‍රහයා දෙවැන්නේ ගමන් කරන්නේ මේ කාල සීමාව තුළ. රාහු කේතු මාරුවෙන් පස්සේ මැයි 18 වෙනිදාන් පස්සේ ඔබගේ ලග්නයට ගමන් කරන්නේ. මූල ත්‍රිකෝණ බලයෙන් යුක්තව තමයි ලග්නේ ගමන් කරන්නේ. ඒ නිසා ඔබට ධන තත්ත්වය තවදුරටත් යහපත් මට්ටමක එනවා. මොකද රාහු ග්‍රහයා පමණක් දෙවැන්නේ ගමන් කරපු කාල සීමාවේ ඔබට ඉතුරු කිරීම වර්ධනය කරගන්න බොහෝ අපහසුතාවයන් ආවා. ඔබේ මුදල් අනවශ්‍ය විදිහට වියදම් වුණා. සමහර විට ඔබ මුදල් ණයට දීලා ආපසු ගන්න බැරි වෙන්නේ නැති මේ වගේ ගැටලු තත්ත්වයන් තියෙනවා ඔබට මේ රාහු ග්‍රහය දෙවැන්නේ ගමන් කිරීමත් එක්ක. ඉතින් ඉදිරි කාල සීමාවේදී මැයි මාසෙන් පස්සේ රාහු කේතු මාරුවෙන් සහ ගුරු මාරුවෙන් පස්සේ ගොඩක් දුරට ආර්ථික තත්ත්වය හොඳ මට්ටමකට එනවා. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය දෙවැන්නේ ගමන් කිරීමත් ධන යෝගයක් වෙනවා. ඔබට ඉතුරු කිරීම වර්ධනය කරගෙන අවශ්‍ය විදිහට මුදල් තත්ත්වය සමබරව පවත්වා ගන්න හැකියාව තියෙයි දෙසැම්බර් මාසය දක්වාම ගැටලුවකින් තොරව. රැකියා ව්‍යාපාර කටයුතු ගැන කතා කරොත් ඔබට යම් යම් ගැටලුතාවයන් තියෙන්නේ නැති පසුගිය කාල සීමාව තුළ සමහර විට වැඩ අධික වීම, කලකිරීම, සිත් ඇවුල් ආදී තියෙන්නේ නැති රැකියා ව්‍යාපාර ස්ථානය තුළ සමහර විට ආයතනයේ වැඩ කරන අයත් එක්ක යම් යම් ගැටලු අපහසුතා තියෙන්නේ නැති. නමුත් ඉදිරි කාල සීමාවේදී ඔබට ටිකක් ඒවා අඩු වෙලා සැනසීමදායක තත්ත්වයක් ඇති වෙනවා. නමුත් ඔබ ඉදිරි කාල සීමාව තුලත් හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඔබට පැවරෙන වැඩ කටයුතු නිසි වෙලාවට නිසි විදිහට ඉටු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ආයතනයේ වැඩ කරන අයත් සමග සහයෝගයෙන් වැඩ කරන්නත් උත්සාහ කරන්න ඕනේ. මොකද තවමත් ඔබ යම්කිසි ඒ රාෂ්ට්‍රක තත්ත්වයක පවතින නිසා සුළු සුළු ගැටලු තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වැඩි හොඳයි ඔබගේ
ආරක්ෂාව වෙනුවෙන් හොඳින් වැඩ කටයුතු කරගන්න එක, ඔබට පැවරෙන වගකීම් කරගන්න එක, ඔබ විශේෂයෙන් ආයතන ප්‍රධානියෙක් නම් අංශ ප්‍රධානියෙක් නම් ඔබගේ වැඩ කටයුතු හරි විදිහට කරොත් ඔබට උසස් වීම පවා ලබා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් ගුරු මාරුව සහ රාහු කේතු මාරුවත් එක්ක ඔබට හොඳ පසුබිමක් ඇති වෙනවා රැකියා ව්‍යාපාර ස්ථානය තුල. අලුතෙන් පටන් ගන්න වැඩ කටයුතුත් ඒ වගේ ඔබ අලුතෙන් රැකියාවක් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අමතර ආදායම් මාර්ගයක් පටන් ගන්නවා නම් ඔබට දියුණු කරගන්න හැකියාව ලැබෙයි. ඒ නිසා ඔබ උත්සාහ කරලා බලන්න. අපල තියනවා කියලා වැඩ කල් දමන්න එපා. ඔබට දියුණු වෙන්න හැකියාව තියෙනවා. නමුත් ඔබ පරිස්සමෙන් කරගන්නත් වග බලා ගන්න ඕනි. හැම දෙයක්ම කරනකොට අයවැය සමබරව පවත්වාගෙන ඔබට හැකි විදිහට කරන්න ඕනි. වැඩ නොකර ඉන්න එක නෙමෙයි, ඒවා බුද්ධිමත් තීරණ අරගෙන ඉවසීමෙන් කිරීම තමයි ඉදිරි කාල සීමාවදී වැදගත් වෙන්නේ. නැත්නම් ඔබගේ කාලය අපත යාමක් වෙනවා. සමහර අය අපල කියලා වැඩ පසුපසට කල් දමනවා. ඒ නිසා ඒක කාලය අපත යාමක් නිසා ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න ඕනේ. දීපල ඉඩකඩම් ආදී සම්බන්ධව කතා කරොත් ඔබගේ 4 වැන්නේ ගුරු ග්‍රහය ගමන් කළේ මේ කාල සීමාව දක්වා මැයි මාසේ 14 වෙනිදා වෙනකන් 4 වැන්නේ ගමන් කරන්නේ. ඊට පස්සේ ඔබගේ 5 වැන්නට පුත්‍රස්ථානයට ගමන් කරනවා ගුරු ග්‍රහය. ඉතින් මේ කාල සීමාව තුළ ගැටලුවක් නැහැ. ඉදිරි කාල සීමාව තුලත් ඒ වගේ දීපල සම්බන්ධ වැඩ කටයුතු වලින් ඔබට පහසුවෙන් කරගෙන යන්න හැකියාව තියෙනවා. ඒවෙන් ලාභ ලැබීම් තියෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද පටන් ගන්න කාල සීමාව තුලත් ඒ වගේ ඔබ නිවසක් තනනවා නම් ඔබේ ඒ නිවසේ වැඩ කටයුතු ඉටු කරගන්න හැකියාව තියෙනවා. ඔබට අවශ්‍ය විදිහට මිල මුදල් ආදිය ලැබෙනවා. සතුරු කරදර නෑදෑයින්ගෙන් කරදර තිබ්බනම් දීපල සම්බන්ධව ඒවා ටිකක් අඩු වෙලා යනවා. හොඳ මට්ටමක් තියෙනවා දීපල සම්බන්ධ කටයුතු වලින්. යාන වාහන මිලදී ගැනීම විකිණීම මේ වගේ දේවල් වලින් ඔබට ලාභ ලබා ගන්න හැකියාව තියෙනවා. පහසුවෙන් කරගෙන යන්නත් හැකියාව තියෙනවා. ඉදිරි කාල සීමාව තුලත් ඒ වගේ ගුරු මාරුවත් එක්ක ගුරු පස්වැන්නට ගමන් කිරීමත් එක්ක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ දේවල් සම්බන්ධව ඔබ උත්සාහ කරලා බලන්න. නමුත් නිවසක් අලුතෙන් ඔබ තනන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් විශාල වශයෙන් ණය අරගෙන ඔබට හැකි මට්ටමට පමණක් කරන්න උත්සාහ කරන්න ඕනි. සමහර අයට ඔබට ගෙවා ගන්න නොහැකි විදිහට ණය අරගෙන විශාල ගෙවල් හදනවා. ඔබේ ආදායම ගැන හිතන්නේ නැතුව ඒ වගේ දේවල් වලට යන්න එපා මේ කාල සීමාව තුළ. ඉදිරි කටයුතුත් ඒ වගේ සමහරට යාන වාහන මිලදී ගැනීම වෙන්න පුළුවන්, ඉඩමක් මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. හොඳින් හොයලා බලලා ලියකියවිලි ආදී නීතිමය තත්ත්වයේ පිළිබඳව පරීක්ෂා කරලා වැඩ කටයුතු කරන්නත් ඔබ හිතා ගන්න ඕනි. ඉතින් දීපල සම්බන්ධව ඔබ ඒ විදිහට කටයුතු කරොත් ගැටලුවක් නැතුව කටයුතු කරගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම යාන වාහන ආදී මිලදී ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. ඔබ රැවටිලිකාරීන්ට වංචාකාරීන්ට අහු වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මුදල් ගනුදෙනු වලදී ඒ දේවල් හරි විදිහට කරන්න උත්සාහ කරන්න. ඒවැ අයිතිය නීතිමය ගැටලු පිළිබඳව හොඳින් හොයලා බලන්න හිතේ තියාගන්න ඕනේ. ගෘහ ජීවිතය විවාහ ජීවිතය පිළිබඳව කතා කරොත් අලුත් අවුරුද්ද ආරම්භ වෙනකොට ඔබගේ 7 වෙනි අධිපති රවි ග්‍රහය උච්චව ගමන් කරන්නේ 3 වෙනි වික්‍රමස්ථානයේ. ඒ වගේම අනිත් ග්‍රහ තත්වයක් එක්ක බලනකොට ගෘහ ජීවිතයේ තරම්ම ගැටලුවක් නැහැ. සාමකාමීව පහසුවෙන් වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙයි. නිවසේත් එක්ක සහයෝගයෙන් අලුත් අවුරුද්දේ වැඩ කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම නෑදෑයින් හිත මිතුරන් සමග ප්‍රීති උත්සව පවත්වන්න හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය මිල මුදල් ලැබෙනවා. ඉතින් අවුරුද්දෙන් පස්සේ මැයි මාසයේ වගේ වෙනකොට ඔබට ඒත් සුබ ඵලගෙන දෙන තත්ත්වයක් තියෙනවා ගෘහ ජීවිතය සම්බන්ධව. ගුරු මාරුව සහ රාහු කේතු මාරුවත් එක්ක. රාහු කේතු මාරුවෙන් පස්සේ ඔබගේ 7 වෙනිට කේතු ග්‍රහය ගමන් කරන්නේ. ඉතින් ඒ කාල සීමාව තුලත් යම් ගැටලු මතුවෙන්න පුළුවන් ඔබගේ අනිත් ග්‍රහ තත්ත්වයනොත් එක්ක. මොකද ඔබගේ දෙවැන්නේ ශනි ග්‍රහය ලග්නාධිපති ගමන් කරනවා. ඒ නිසා ගෘහ ජීවිතය සම්බන්ධව ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න, ඉවසීමෙන් බුද්ධිමත් තීරණ අරගන්න ඕනි. අඹු සැමියන් අතර යම් අදහස් ගැටලු මතභේද එන්න පුළුවන් දරුවන් සමග වැඩ කටයුතු කරනකොටත් ඒ වගේ. ඒ නිසා ඔබ නිතරම හිතේ තියාගන්න ගෘහ ජීවිතය හොඳින් පවත්වාගෙන යන්න ඕනි කියලා. සාමකාමීව කටයුතු කරන්න උත්සාහ කරන්න. සමහර විට ඔබට පිටස්තර පවුල් වල ගැටලු එන්න පුළුවන්. නෑදෑයින්ගේ ඒ වගේ ගැටලු එන්න පුළුවන්. ඒ නිසා නිතරම හිතේ තබාගෙන සාර්ථකව ගෘහ ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න ඕනි.
ඒ වගේම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට විවාහ යෝජනා ලැබෙන්නත් වාසනාව තියෙනවා. ඔබ මේ විවාහ යෝජනා හොඳින් හොයලා බලලා කටයුතු කරන්න. විශේෂයෙන් ගුරු මහදශා අතුරු දසා විදසා ගත කරන අයට, ඒ වගේම කේතු මහදශා අතුරු දසා විදසා ගත කරන අයට වාසනාව තියෙනවා විවාහ යෝජනා ලැබීම් වලට. ඔබ හොඳින් හොයලා බලලා කටයුතු කරොත් ඔබට යහපත් විවාහ ජීවිතයකට යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම විදේශගත වීම සඳහාත් හොඳ කාල සීමාවක් වෙනවා ඉදිරි කාල සීමාව. සමහර විට ඔබ විදේශ රැකියාවකට යනවා වෙන්න පුළුවන්, උසස් අධ්‍යාපන කටයුත්තකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වන්දනා ගමනක්, සංචාරක කටයුත්තක්, මෙවැනි දේවල් සඳහාත් හොඳ කාලයක් වෙනවා මේ ඉදිරි කාල සීමාව. ඔබ උත්සාහ කරලා බලන්න. පසුගිය කාල සීමාවේ සමහර විට ඔබට විදේශ ගමන් පිළිබඳ ගැටලු තිබුණා නම් ඉදිරි කාල සීමාවේ උත්සාහ කළොත් ඔබට එවැනි වාසනාවක් තියෙනවා. අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් ඔබට මේ මාසෙන් පස්සේ ගොඩක් හොඳ කාල සීමාවක් වෙනවා. මොකද ඔබගේ පස්වැන්නට ගමන් කරන්නේ ගුරු ග්‍රහය. ඒ නිසා ඕනෑම අධ්‍යාපන කටයුත්තක් සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. ඔබ අලුතෙන් පටන් ගන්නවා නම් උපාධියක් වෙන්න පුළුවන්, වෙනත් ඩිප්ලෝමාවක් හෝ ඕනෑම දෙයකට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව තියෙනවා ඕනෑම වයසක කෙනෙකුට. ඒ නිසා අධ්‍යාපන කටයුතු සම්බන්ධව ගැටලුවක් වෙන්නේ නැහැ ඉදිරි කාල සීමාවේදී. ඔබ මාධ්‍ය ආයතනවල වැඩ කරන අය, ශාස්ත්‍රීය කටයුතු, ලේඛන කටයුතු, මේ වගේ ඕනෑම වෘත්තියක් කරන අයට දියුණු වෙන්න හැකියාව තියෙනවා. ඒ ගුරු මාරුවත් එක්ක ඔබ එවැනි වෘත්තීන් කරනවා නම් ඒවෙන් ඔබට ලාභ ලබා ගන්න හැකියාව තියෙනවා. ඔබේ වෘත්තීය කටයුතු දියුණු කරගන්න හැකියාව තියෙනවා. හොඳ පසුබිමක් තියෙනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධව. ඉතින් පොදුවේ ගත්තාම කුම්භ ලග්න හිමියන්ට ඉදිරි කාල සීමාව තරම්ම ගැටලුවක් නැහැ. ඔබ සැලකිල්ලෙන් බුද්ධිමත් තීරණ අරගෙන කටයුතු කරොත් ඔබට සාර්ථකව ඉදිරි කාල සීමාවට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ දැනුවත් කරන්න ඕනි මේ කාල සීමාව තුළ ඔබ හැකි විදිහට ආගමික කටයුතු වල නියැලෙන්න ඕනි. සමහර විට ඔබ කාර්යබහුල කෙනෙක් වෙන්න පුළුවන්, විදේශගත කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම කෙනෙක් වුණත්, කුමන ආගමක හිටියත් ඔබට හැකි විදිහට නිවසේ ඉඳලා හරි කමක් නැහැ. උදේ හවස පිරිත් ශ්‍රවණය කරන්න, ඒ වගේම මල් පහන් පූජා කරලා ඔබේ ප්‍රාර්ථනාවන් කියන්න, ඒ වගේම හොඳින් ජීවත් වෙන්නත් ඔබ උත්සාහ කරන්න. සමහර විට ඔබ මුදල් උපයන මාර්ග අයථා විදිහට කරන කෙනෙක් නම් ඒ වගේ දේවල් වලින් වැළකෙන්න ඕනි. ඒ නිසා මෙවැනි දේවල් කරනවා නම් ඔබට අපල තත්වයන්ගෙන් දුර වෙන්න හැකියාව තියෙනවා. තෙරුවන් සරණයි ඔබට.